සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් සිසු නිපුණතා තරඟ සඳහා සම්බන්ධ වන දුවල පුතාලා සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමටයි. විශේෂයෙන්ම 2026 වර්ෂයේ දහම් පාසල් සිසු නිපුණතා තරඟවල දහම් දැනුම කතික සහ රචනා ඉසව්වලට සම්බන්ධ වන දුවල පුතාලාද මේ ඇසළ පොහොය දිනය වෙනුවෙන් මේ විශේෂ සම්මන්ත්‍රණය පවත්වා ඔවුන්ම දැනුමෙන් පෝෂණය කරන්න අවශ්‍යයි මම අදහස් කළා. ඊට පෙර මතක් කළ යුතුයි විශේෂයෙන්ම මේ පැරඩයිස් ඔෆ් ධම්ම YouTube channel සකසලා තියෙන්නේ සියලුම දහම් පාසල් විභාග සඳහා මා විසින් නොමිලේ මඟ පෙන්වීමට. නමුත් මාගේ ලේඛන කලාව තුළ විධිමත්ව තනි පුද්ගලයෙක් වශයෙන් නිබන්ධන 70ක් පමණ ප්‍රමාණයක් මා විසින් තනිව සකස් කර තිබෙනවා. ඉතින් මේ ලේඛන කලාව ඔස්සේ සිදුවන්නා වූ දේවල් විභාගයෙන් විභාගයට මම ඒ තරඟ ඉසව් සඳහා මගේ දැනුම උපයෝගී කරගෙන තනි පුද්ගලෙක් වශයෙන් නිබන්ධන සකස් කිරීම සිදු කරනවා. ඒ අනුව දහම් පාසල් සිසු නිපුණතා තරඟ සඳහාත් මේ වන විට නිබන්ධන මාලාව 2026 වර්ෂය සඳහා සකසලා අවසන් අගෝස්තු 27, 28, 29 යන දිනවල ඇසළ පොහොය දිනය වෙනුවෙන් මේ ඕනෑම නිබන්ධනයක් ලබා ගන්නා දරුවෙකුට හෝ ගුහුවරයෙකුට ඕනෑම නිබන්ධනයක් රුපියල් 300ක් වගේ අවම ගාස්තුවකට ලබා දෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් දැන් අපේක්ෂා කරනවා මගේ දේශන කලාව වගේම ලේඛන කලාවත් නොමිලේ සිදු විය යුතුයි කියලා. නමුත් එසේ සිදු කළ නොහැකි බව ප්‍රායෝගික කාරණයක්. ඒකට හේතුව තමයි තනි පුද්ගලයෙක් වශයෙන් නිබන්ධන 80ක් පමණ සකසන්නා වූ ක්‍රියාවලියක් තුල විශේෂයෙන්ම මේ කතික දහම් දැනුම රචනා ඒ වගේම දහම් පාසල් අවසාන ධර්මාචාර්ය වගේ සියලුම විභාගවල නිබන්ධන සකසන්නා වූ ක්‍රියාවලියක් තුල ඒ සේවාවල ගුණාත්මක භාවයන් සහ ඒ සේවාවල ප්‍රමාණාත්මක භාවය මෙන්න මා යොමු කරන්නා වූ කාලය දැනුම සහ මේ සියල්ලමත් එක්ක සලකා බැලීමේදී නොමිලේ ලබා දීමට අපහසු වූ ක්‍රියාවලියක් බව පැහැදිලි කාරණයක්. ඒක නිසා අවම පිළිවෙලක් යටතේ ලබා දීමට තමයි මම කටයුතු කරන්නේ මේ උපරිම දැනුමක් තියෙන නිබන්ධන. ඒ වගේම මේ දීමනාව යටතේ සාමාන්‍ය දිනයකදී රුපියල් 500ක් වන්නා වූ ඕනෑම නිබන්ධනයක් රුපියල් 300ක් වෙන අවම ගාස්තුවක ලබා ගන්න පුළුවන්. නිබන්ධන අන්තික මම තිරේ දිස් වෙන්න සලස්සලා තියෙනවා. දහම් දැනුම නිබන්ධන, පාලි සහ අභිධර්මයේ කෙලෙසටහන්, කතික, රචනා කියන නිබන්ධන මේ වගේ නම් මම ආයෙ පැහැදිලි කරන්න ශ්‍රේණීත් එක්ක දාලා තියෙන්නේ. ඒ වගේම කතික සහ රචනා තරඟ සම්බන්ධ වන දහුවන්ට මම මෙම නිබන්ධන ලබා ගන්නකොට මේ දින තුල ඉරිදා දිනය දක්වා ඔවුන්ගේ කතික සහ රචනා ඔවුන් මට ලියලා WhatsApp මගින් එව්වොත් රචනාවක් ඒ වගේම කතික තරඟ වලට අදාළ වුන් වොයිස් ක්ලිප් එකක් මට එව්වා. විශේෂයෙන්ම මම නොමිලේ පරීක්ෂා කරලා දීලා ඒ කතාවක ආහම්බය ගන්න කොහොමද, අන්තර්ගතය කරන්න කොහොමද, විනාඩි 5ක් කතා කරන්නේ කොහොමද යනාදී වශයෙන් කතාවල රචනාවල කොහොමද අන්තර්ගතය එක්ක මේ රචනාව නිර්මාණය කරන්න කියන කාරණය පිළිබඳව උපහිම මඟ පෙන්වීමක් කරනවා. right. විශේෂයෙන්ම ඔබ කළ යුත්තේ මාවත WhatsApp පණිවිඩයක් එබීම. WhatsApp අංකය මතක් කරගන්න 076 700 88 16. නැවත මතක් කරනවා නම් 076 700 88 16. එවිට මෙම දින තුනේ සිදුවන්නා වූ මේ වැඩපිළිවෙල සමග ඔබට එක්වීමේ වාසනාව සහභාගිය උදා වෙනවා. අවම පිළිවෙලක් යටතේ උපරිම දැනුම ලබා ගන්නට පුළුවන්. මේ වීඩියෝවේ තිබෙන්නා වූ දැනුම ලබා ගන්නවා සේම නිබන්ධන වලින් විධිමත් සහ ක්‍රමානුකූලව මේ දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right. අපි යමු ඉක්මනටම මේ ඔබගේ වීඩියෝ දෙසට. විශේෂයෙන්ම අපි දන්නවා දහම් දැනුම තරඟ පිළිබඳව කතා කරද්දී 3 ශ්‍රේණිය සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ඒ ශ්‍රේණියෙන් ප්‍රාදේශීය සිසු නිපුණතා තරඟ සඳහා 75%ක පාඩම් ප්‍රමාණයක් ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර සකස් වෙනවා. විශේෂයෙන්ම මේ ඔබට තියෙන පාඩම් සංඛ්‍යාව පිළිබඳව යම්කිසි කුකුසක් පවතිනවා නම් ඔබ කරන්නට ඕන ඔබගේ පාඩම් සංඛ්‍යාව පෙළපොත බලලා පෙළපොතේ පාඩම් සංඛ්‍යාව තුලින් 4න් 3ක් කීයද කියලා බලන්න. උදාහරණ වශයෙන් පාඩම් 25ක් තියෙනවා නම් ඒ පාඩම් 25න් දල වශයෙන් පාඩම් 19ක් තමයි ශ්‍රේණි මේ සිසු නිපුණතා ප්‍රාදේශීය තරඟවල එන්නේ. 80ක ප්‍රමාණයක් තමයි එන්නේ අපේ දිස්ත්‍රික්ක තරඟවලට සමස්ත පොතෙන් එනවා සමස්ත ලංකා තරඟවලට. ඉතින් ඒක නිසා මේ විදිහට පාඩම් ගැන සොයා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම සමහර
අය විශේෂයෙන් මේ දහම් දැනුම වගේ තැන්වල පාස් පේපර්ස් සොයමින් කාලය ගත කරනවා. නමුත් මෙහෙමයි පාස් පේපර්ස් වල දේවල් සාමාන්‍යයෙන් වසහෙන් වසහ මාහුකහක එනවා තමයි. ඒ වගේම පාස් පේපර්ස් කිරීමට ලොකු දැනුමක් වෙනවා. නමුත් පාස් පේපර්ස් සෙවීමට වඩා සිදු කළ යුත්තේ ඔබට නියමිත පාඩම් වලින් පැමිණිය හැකි සියලුම ප්‍රශ්න දෙස අවධානය යොමු කරලා ඔබගේ තිබෙන්නා වූ කුසලතාවයන් වර්ධනය කර ගැනීම. දහම් දැනුම කියලා කියන්නේ ශ්‍රේණි විභාගයක් වගේ පහසු ආකාරයෙන් සෑම දෙනෙක්ටම ලකුණු හම්බ වෙන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබගේ තිබෙන්නා වූ ප්‍රශ්න පත්‍රය ශ්‍රේණි විභාග ප්‍රශ්න පත්‍රයට වඩා යම්කිසි ආකාරයෙන් ඔබගේ තර්කානුකූල භාවයක් අපේක්ෂා කරන්නා වූ ඒ පෙළ පොතේ දේවල් තමයි අහන්නේ. හැබැයි ඔබ තර්කානුකූල චින්තනය වර්ධනය කරන්නා වූ ප්‍රශ්න පත්‍රයක් තමයි තුන ශ්‍රේණි සිට ධර්මාචාර්ය දක්වා විශේෂයෙන්ම ඔබට ලැබෙන. විශේෂයෙන්ම දැන් දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණි දක්වාම යාලට විෂය අවසාන විභාගයේ විෂයන් 7ක් තියෙනවා, ධර්මාචාර්ය විෂයන් 5ක් තියෙනවා. ඒ පෙළ පොත් 4න් සහ 5න්ම ඔබට ප්‍රශ්න එනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් දහම් පාසල් අවසාන ශ්‍රේණිය ගත්තොත් පෙළ පොත් 4න්ම 175 නියෝජනය වෙනවා. එක පොතෙන් පොතට වෙන වෙනම 175 නියෝජනය වෙන පරිදි ඔබ ඒක සකසාගෙන ඒවට හොඳින් සූදානම් වෙලා යන ධර්මාචාර්යකෙත් එහෙමයි පොත් 5ටම සූදානම් වෙලා යනවා. තොට ඒ කාරණය අනිවාර්යෙන්ම මතක තියාගන්නට ඕනේ. විශේෂයෙන්ම ධර්මාචාර්ය සහ අවසාන සිසුන්. ඒ වගේම අනිත් පන්තිවල ගත්තහම 3 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පාලි සහ අභිධර්මයේ කොටස් එන්න හිස්තැන් පියවීම, එහි ගැසීම, ඒ වගේම ඡේදයක් දීලා ප්‍රශ්න ඇසීම, කෙටි ප්‍රශ්න ආදියෙන් ඔවුන්ගේ ප්‍රශ්න ඇසීම සිද්ධ කරනවා. විශේෂම හිස්තැන් පුරවණය වටේම පෙළ පොතේ තිබෙනා වූ පාඩම තමයි බොහෝ විට පැමිණෙන්නේ. ඊළඟට රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට යම්කිසි විස්තරාත්මක ස්වරූපයකින් ලියන්න උත්සාහ කරන්නට අවශ්‍යයි. විශේෂම දැන් පැහැදිලි කරන්න පෙන්වා දෙන්න වගේ දේවල් 3 සිට 6 දහුවන්ට නැහැ. හැබැයි නමුත් ඔවුන්ගේ මේවල් ලියනකොට රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියනකොට අය අවබෝධයෙන් අසන දේට නිසි ආකාරයේ යම්කිසි ක්‍රමානුකූල පිළිවෙලක ලිවීමේ හැකියාවන් වර්ධනය කර ගන්නට ඕන. විශේෂයෙන්ම දහම් පාසල් 7 ශ්‍රේණිය සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා දහම් දැනුම් ප්‍රශ්න පත්‍රය තුළ පාලි සහ අභිධර්මයේ කොටසොත් පැමිණෙනවා කියන කාරණය මතක තියාගන්නට ඕන. right. එතකොට මේ කාරණාත් එක්ක තමයි ප්‍රධාන වශයෙන්ම මේ කියන්නා වූ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නට ඔයාලට තියෙන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් දහම් පාසල් සිසු නිපුණතා තරඟවලදී විශේෂයෙන් මේ පෙළ පොත පිළිබඳ පරිශීලනය සහ පෙළ පොතේ තිබෙන්නා වූ කරුණු සඳහා සුවිශේෂී දැනුමක් ඔබෙන් අපේක්ෂා කරනවා. ඒකට හේතුව මේක තරඟකාරී ආකාරය ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය බලමණ්ඩලවලට සාපේක්ෂව සිටිනා වූ දක්ෂතම දරුවන් පැමිණෙනා වූ තරඟයක් නිසා. මේක නිසා අනිත් වැදගත් කාරණය තමයි මේ දහම් පාසල් සිසු නිපුණතා තරඟවල දහම් දැනුම තරඟවලදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕන ඔබට નિયમિત කාලය කියන්නා වූ දෙයට අනිවාර්ය අවධානයක් ඔබ ගන්නවා. බොහෝ දෙනෙක් මෙන්න මේ කාලයට අවධානය යොමු නොකිරීම නිසා එතන යම් ගැටලුකාරී තැන්වලට මුහුණ දෙන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේ කාලය කියන්නා වූ කාරණේ වැදගත් වෙනවා. විශේෂයෙන්ම 3 ශ්‍රේණිය වගේම 4 ශ්‍රේණිය, ඒ වගේම 5 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය කියන්නා වූ ශ්‍රේණි සඳහා පැයක කාලයක් තමයි ඔබගේ දහම් දැනුම ප්‍රශ්න පත්‍රයට ලැබෙන්නේ. 7 ශ්‍රේණියටත් පැයක කාලයක් ලැබෙන. හැබැයි එයාලට පාලි කොටස් සහ අභිධර්මයේ කොටස් පැමිණීම සිද්ධ වෙනවා. ඒ වගේම 8 ශ්‍රේණියටත් 9 ශ්‍රේණියටත් පැයක කාලයක් ලැබෙනවා. ඔවුන්ට පාලි සහ අභිධර්මයේ කොටස් වලින් ප්‍රශ්න ඇසීම සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට 7 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රය තුල පාලි සහ අභිධර්මයේ කොටස් ලැබුණට පාලි සහ අභිධර්මයට වැඩි බහක් ඔවුන් 7 ශ්‍රේණියේ තමයි ප්‍රථම වතාවට පාලි සහ අභිධර්ම ඉගෙන ගන්න නිසා සමහරවිට ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට විෂය නිර්දේශයට අනුකූලව 80% කියන්නා වූ කොටස් වලට 75 කියන්නා වූ කොටසට පාලි සහ අභිධර්මයේ කොටස් අයිති වෙනවා. පැමිණෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම 8 ශ්‍රේණියේ සහ 9 ශ්‍රේණිය නම් අනිවාර්යෙන් පාලි සහ අභිධර්ම වෙනවා. 10 ශ්‍රේණිය සඳහා වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණිය සහ ධර්මාචාර්ය ශ්‍රේණිය සඳහා සැකසෙන්නා වූ ප්‍රශ්න පත්‍රවල පැය 1යි විනාඩි 30ක කාලයක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි කතා කරොත් මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. දැන් 7 වන ශ්‍රේණිය දක්වා 3 සිට සැකසෙන්නේ මා මුලින් ප්‍රකාශ කළ
ඉහි ගහන ප්‍රශ්න, හිස්තැන් පොහොන ප්‍රශ්න, ඊළඟට කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න, ඡේදයක් දීලා අහන ප්‍රශ්න වලින් සහ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ. හැබැයි 7 වන ශ්‍රේණිය සිට මුලින්ම ඔයාලට බහුවන ප්‍රශ්න එන්නේ නැහැ. කෙටි ප්‍රශ්න 10ක් එන්නේ අනිවාර්යෙන් පිළිතුරු සපයන්න. ඊළඟට ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එන්නේ. ඉතින් මේක ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා යනවා. විශේෂ දහම් පාසල් දහම් දැනුම ඉසව්වේ අවසාන ශ්‍රේණිය සහ ධර්මාචාර්ය ශ්‍රේණිය තුළ ඔවුන්ට නියමිත පෙළපොත් 7 අවසාන ශ්‍රේණියට 7යි දහම් දැනුම ධර්මාචාර්ය ශ්‍රේණියට 5ම භාවිතා වෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම පන්තියෙන් පන්තියට එන පාඩම් පිළිබඳව ආදී අපි මම පන්තියෙන් පන්ති සිදු කරන්නා වූ වීඩියෝස් වල මම පැහැදිලි ආකාරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි දැන් මේට සමගාමීව මම පාලි සහ අභිධර්මයට නිබන්ධන ටිකක් හදලා තියෙනවා 7 සිට 10 දක්වා පෙළපොතේ අභ්‍යාසවල උත්තර සහිතව ඒ ගැන මම දාලා තියෙනවා. ඉතින් පාලි සහ අභිධර්මයක් තියෙනවා. ඊළඟ කෙටි සටහන් සඳහා මම පන්තියෙන් පන්තිවල දහම් දැනුම නිබන්ධන සමගාමීව තවත් නිබන්ධන මාලාවක් වෙනම හදලා තියෙනවා. ඒක දහම් පාසල් අවසානයේට සහ ධර්මාචාර්යයටත් කෙටි සටහන් වෙනම සංග්‍රහ දෙකක් හදලා තියෙනවා. ඊළඟ කාරණේ ගත්තොත් අපි ඊළඟ තහංගේ සව්වට ගියොත් මම කතා කරන රචනා මේ රචනා තහංග ඉසව්ව ගැන කතා කරද්දී රචනාවල පිළිතුරු ලියනකොට දැන් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි දැන් මගේ නිබන්ධන ගන්නකොටත් ගොඩක් අපේක්ෂක මගෙන් අහනවා මේ රචනා 10ක් 15ක් විතර තියෙනවද විස්තරාත්මකව කියලා. විශේෂයෙන් පළවෙනි කාරණය තමයි රචනා ලිවීමේදී මම මෙන්ම ඕනම කෙනෙක් පුහුණු වෙන්නට ඕනේ මාතෘකාවලට ලෑස්ති වෙලා යන එක නෙමෙයි. විශේෂයෙන්ම රචනාවක් ලියනකොට ඕනම මාතෘකාවක් ආවට පස්සේ අන්තර්ගතය කොහොමද ඒක ගොඩනගාගන්නේ, මැද කොටස කොහොමද ගොඩනගාගන්නේ, අවසානය කොහොමද ගොඩනගාගන්නේ කියන පදනමට යන්නට ඕන. හයිට් අපි ගමු පොදු දේපල සුහකෙම කියන 6 වශයෙන් මාතෘකා ගන්න පොදු දේපල ගැන ඉස්සලා හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ සුහකින්නේ කොහොමද කියලා පියවර ගණනාවක් තියෙනවා 2 සහ 3 ඡේදවල අවසානයේදී ඒ පොදු දේපල සුහකීම පිළිබඳව ඒ රචනාව විධිමත් අවසානයකින් අවසන් කරලා තියෙන්න ඕන. එතකොට ඒක ඕනම මාතෘකාවකට පුහුදු වෙන්නට ඕනේ. විශේෂයෙන්ම මගේ නිබන්ධනවල මම රචනා කීපයක් දීලා තියෙනවා. හැබැයි මම ගොඩක් රචනා මාතෘකා ඊට පස්සේ දීලා තියෙන ළමයට මේ දේවල් හදාගන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම මම රචනා ලියවල වැඩක් නෑ. ළමයට ඒක කරන්නම ක්‍රමයේ ඔළුවට දෙන්නට ඕන. රචනා 3 4 5 දීලා ඊට අමත පස්සේ එයා ලෙවෙන වැඩ පිළිවෙලක් තියෙනවා. මගේ රචනා නිබන්ධන බොහෝ වෙලාවට මම පාස් පේපර්ස් උත් දාලා ඒ වගේම මම උපකල්පනය කරන මාතෘකාවක් දාලා තිනවා. ඒකට හේතුව තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල දේවල් නිතරම මාතෘකාවලින් මාතෘකාවට එනවා. ඊට අමතරව රචනා ලියනකොට අනිවාර්යයෙන්ම ඒ රචනා ලියන කලාව ළමයාම පුහුණු වෙලා ඇති කර ගන්න ඕනේ. එතකොට ගුරුවරුන් ඉන්නේ මග පෙන්වන රචනා ලියලා මම මග පෙන්වනවා නිබන්ධනවල. හැබැයි ඊට වඩා වැඩි දෙයක් ළමයාගෙන් වෙන්න ඕන දෙයට මම මග පෙන්වනවා තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තමයි රචනා ලිවීම වගේ දේවල් වල බහුලවම සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් ගුරුවරයා මේ ඒ සම්බන්ධ හැලි නිකම් රචනා 20ක් 30ක් දීලා වැඩක් නැහැ. දරුවා තුළ ඒ ලිවීමේ කුසලතාවයෙන් වර්ධනය වෙන්නේ නැත්තම්. ඊළඟ කාරණේ කතිකතාංග වලත් ඔය ටිකම තමයි. කතිකතාංග වලක් ගත්තාම විධිමත් කාව්‍යමය හෝ වර්ණවත් ආරම්භයක් දහුවා සකසා ගන්න ඕනේ. දේශනට අවශ්‍ය මඟ පෙන්වීම අපිට කහන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මාතෘකාව ඔබට ලැබෙන්නේ විනාඩි 5කට ඉස්සෙල්ලා. ඒ විනාඩි 5කට ඉස්සෙල්ලා ලැබෙනා වූ මාතෘකාවට ඔබ විනාඩි 5ක කාලයක් කතා කරන්න ඕනේ. එතකොට මේ කතා කරනකොට ඔබ පෙර ඔබගේ පෙළපොත භාවිතා කරලා මතකයට නැගෙන්නා වූ කාරණා ටික මෙතනදී විචක්ෂණශීලීව භාවිතා කරන්න. අපි ගමුකෝ ඔයාට හම්බ වෙන මාතෘකාව අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා. පෙළපොතේ 9 වශයෙන් අහුවෙන්න නම් එයාට පෙළපොතේ තියෙනවා පාඩමක්. ඒ පාඩම තුල තිබෙනා වූ කවුන්ට් එක ඒ මොහොත තුල ඔයාට මනසට එන්නට ඕනේ. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක නිර්මාණය කරන්නට ඕනේ. පැහැදිලි? ඉතින් මෙතනත් එහෙම රචනා කතික නිබන්ධනකුත් මම සකසලා තිනවා. මේ කතික නිබන්ධනය සැකසීමේදී කතා කීපයක් දාලා තියෙනවා. ඒ වගේම පසුගිය පයපස්සා මම එන්න පුළුවන් මාතෘකා දාලා තියෙනවා. වැඩිපුරම මම අපේක්ෂා කරන්නේ දහුවගේ පැත්තෙන් ඔහුගේ කතා හැකියාව වර්ධනය කිරීම. කතා කීපයක් දාලා තිනවා. කොහොමද ආරම්භයන් ගන්න කියලා දාලා තිනවා. ඒක කොහොමද පවත්වාගෙන යන්නේ කියලා දානවා. මම යම් වැඩ ප්‍රමාණයක් දීලා තියෙනවා.
දහුවා වැඩිපුර වැඩ කළ යුතු. ඒක මම නිබන්ධන හරින ශිෂ්‍යයා ඉලක්ක කරගෙන. ගොඩක් අය කතිකත් සහ රචනා නිබන්ධන ගත්ත කීප දෙනෙක්ට මතවාදයක් තිබුණා. මේ නිබන්ධන කතා සකසනකොට කතා 20ක් 30ක් ඕනේ රචනා ගන්නට රචනා 20ක් 30ක් වුණා. මම එහෙම නිබන්ධන සකසන්නේ නැහැ. ඒකට හේතුව මම දෙනවා රචනා සහ කතා මම හැකි ප්‍රමාණයක් දෙනවා. හැබැයි දුන්නට ළමයා ලබා වැඩ කරවන්නේ. ඒ කියන්නේ මම කරන්නට ඕනේ යාට රචනා ගොඩක් දෙන එක නෙමෙයි රචනා කිහිපයක් දීලා ඒ අවශ්‍ය වූ මඟ පෙන්වීම ලබා දෙන එක. එහෙම නැත්නම් ඒක මගෙන් එයාට තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ආහනා පිළිබඳව මම දැඩිසේ මතක් කරන්න ඕනේ. ඒකට හේතුව ඒක ආහනා ගැන අවධානය යොමු වෙන්නට ඕනේ. එතකොට තමයි ඔබට සමස්ත ලංකා මට්ටමින් ඉස්සරහට යන්නට පුළුවන් වෙන්නේ. දැන් රචනා බල මම කාලයන් පිළිබඳව කතා කළේ නැහැ. 7 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වාම පැයක කාලයක් තමයි රචනා සඳහා හෙවත් ගද්‍ය රචනාවලට යෙදිලා තියෙන්නේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ ලකුණු දෙනකොට සාහවත් කහුණු ඉදිරිපත් කිරීම 30ක් දෙනවා. භාෂා රීතීන් අනුගමනය කරන 10යි. පද බෙදීම, ඡේද වෙන් කිරීම, විරාම ලකුණු, අත්තකෝ ශිල්පීය නිපුණතා කියන එකට 20යි. රචනා ඉදිරිපත් කරන ඇති ලේඛන ශෛලියක උචිත බවට 20යි. මාතෘකාවට අදාළව කහුණු ඉදිරිපත් කිරීමට 20යි. සමස්තයක් වශයෙන් 100ක් හම්බ වෙනවා. එතකොට ඔහොම තමයි කතන්දක සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණය තමයි රචනාවලින් පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම කතිකතහන් ගැන කතා කරමු. කතිකවල එහෙම විශේෂ කාලයක් ඔබ දන්නවා විනාඩි 5ක කාලයක් හම්බ වෙන්නේ. එතනදී ඔබට මාතෘකා ටිකක් ලබා දෙනවා. ඒ අනුව ඔබට ලකුණු හම්බ වෙනවා. විශේෂයෙන්ම නිහුණායක් කීපයකට එතන ලකුණු ලබා දීමත් සිද්ධ වෙනවා. එතකොට නිහුණායක එක යටතේ රස කරගත් කහුණු සිය කතාව අනුපිළිවෙලට අනුව ගොනුක ඉදිරිපත් කිරීමට 10යි. මාතෘකාවට අදාළව පෙළපොතෙන් කවුණු හැස්ක හේවා උචිත පහදි කතෙක් කුසලතාවයට ලබා ගැනීමෙන් ලකුණු ඔයාලට දෙනවා 30ක්. මනා හඬ පාලනය සහිත උචිත පදිවිදි වචන හැසිරීම හැකියාවට 20යි. මාතෘකාවට අදාළව පෙළපොතට පහිබාහි වූ වෙනත් මූලාශය නැසෙන් කහුණු ගෙන හැර දැක්වීමට 20යි. සංයමය හා ඉහියව් පැවැත්ම උචිත බවට 20ක් හම්බ වෙනවා. ඉතින් මේ අනුව ලකුණු 100 ඔබට ගොඩ නැම්බෙනවා. ඉතින් මේ පිළිබඳව ශ්‍රේණියෙන් ශ්‍රේණියට වෙන වෙන විධිමත් අපි කතා කරන විශේෂම කතික සම්බන්ධයෙන්ම වීඩියෝ එකකුත් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මගේ නිබන්ධන මාලාවන් තුළ පන්තියෙන් පන්තියට වෙන වෙනම තියෙනවා. හරි. ඉතින් මේ කහුණු කාරණා ටික තමයි අද මම ඇත්තටම සාකච්ඡා කරන්න අදහස් කළේ. විශේෂයෙන් මම මේ වීඩියෝස් පැය ගණන් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් වශයෙන්. ඒකට හේතුව එහෙම පැය ගණන් මේ වීඩියෝස් කරන්න ගියාම එතකොට අහන පාඨකයාටත් ඒක අප්‍රසන්නතාවයක් ඇති වෙනවා. මම කරන කුඩා කාලයකදී උපරිම දැනුමක් දෙන එක. ඉතින් මේ වීඩියෝව තුළ මම හිතනවා දැන් මම මේ විනාඩි 17ක් වගේ කාලයක් උපකම දේවල් ටිකක් කතික රචනා දහම් දෙනම ගැන කිව්වා. හරි. ඉතින් මේ සම්මන්ත්‍රණය මම හිතන්නේ අසල පොහොය දිනේ වෙනුවෙන් ඔබට පොදු අවබෝධයක් ගන්න කතා කරේ. සැප්තැම්බර් 13 වෙනිදා සිසු නිබඳ තහංග පැවැත්වෙනවා කියලා ඔබ දන්නවා. එසේනම් මේ වීඩියෝව දහම් පාසල් දහුවන්ට සහ ගුහුවන්ට හඳුන්වලා දෙන්න මතක් කරන්න මගේ නිබන්ධන ඔබට ලබා ගන්න මම සකසලා තියෙන සුවිශේෂී වැඩපිළිවෙලක් අවම් පිළිවෙලක් යටතේ උපරිම දැනුමක් ලබා ගන්න. ඒක ගන්න ඔබට හැකියාවක් තියෙනවා. මගේ මතක් කරන්න WhatsApp අංකය 076යි 700යි 88යි 16 නැවත මතක් කරනවා නම් 076යි 700යි 88යි 16 එසේනම් ඔබ සමට ජය වේවා. තෙරුවන් සරණයි.